වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින් ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝච්කුරේ ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. ගල්ලංගුරු ගැටලුවට ජනාධිපති විශේෂ කොමිසමක් පත් කළේ රජයේ වැරදි වසන් කිරීමට නොවන බව අවධාරණය කෙරේ. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ඇමති කේඩී ලාල් කන්තගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර ඇතැයි හෙළිවෙයි. ශ්‍රී ලංකාව වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කරයි. ඉන්දිය උපජනාපතිගේ නිල සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. උත්සව සමයේ වුවත් රටමේකට ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකයි. පාස්කු ප්‍රහාරයේ 7 වෙනි සිහිපත් කිරීම වෙනුවෙන් හෙට විශේෂ යාඥා දිනයක්. 2026 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීම ලබන සිකුරාදායින් අවසන්. ලබන සඳුදා සිට දිවෙනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන ලකුණු. ඇමරිකාවේ අඛණ්ඩ අවහිර කිරීම මැද ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය දැන්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ගල්ලංගුරු ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ රජයේ වැරදි වසන් කිරීමට නොවන බව අමාත්‍ය උපාලි පන්නලගේ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටි පසුගිය රජයන් ගල්ලංගුරු ආනයනයේදී විටින් විට වංචා කර ඇතැයි පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කතාබහට ලක් වූ බවයි. එවැනි කරුණු සම්බන්ධයෙන් සොයා බැලුම් වෙනුවෙන් මෙම කොමිෂන් සභාව පත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ජනතාවාදී රජයක් විදියට මේ සිදුවීම පිළිබඳව අපි ඇති තරම් ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථා නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් මේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉතාමත් කෙටි කාලයකින් වැඩ ආරම්භ කරයි. එතකොට විශේෂයෙන්ම අපේ රටේ ගල්ලංගුරු ආනයනය පිළිබඳව මේ වසරේ විතරක් නෙමෙයි 2008 වර්ෂයේ ඉඳලම ගල්ලංගුරු අපේ රටට අනල්ලා තිබෙනවා. ඉතින් ඒ වගේ ප්‍රමිතිය හරියට තිබුණාද? ඒ වගේ යම් යම් අඩුපාඩු තිබුණාද? සියල්ල පිළිබඳව තාමත් ගැඹුරු විශ්ලේෂණයක් සහ විමර්ශනයක් ඉදිරියේදී සිදු වෙනවා. දහසේ විමර්ශන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා තමයි බලශක්ති අමාත්‍යවරයා වශයෙන් හිටපු කුමාර ජයකොඩි මහතා මේ වෙනකොට ඉල්ලා අසලා තිබෙන්නේ. අමාත්‍ය කේටී ලාල්කාන්ත මහතාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කරමින් පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක් පසුගිය බ්‍රහස්පතින්දා සිය ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අසත්‍ය හා ද්වේෂ සහගත පුවතක් ප්‍රචාරය කර ඇතැයි අමාත්‍යවරයාගේ නීතිඥවරයා එන්තරවාසයක් මගින් ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමාජිකින් නමින් නැති දේපල සම්බන්ධයෙන් ජනතාව නොමකයවන ආකාරී ප්‍රවෘත්තියක් අදාළ පෞද්ගලික මාධ්‍ය ආයතනය නිර්මාණය කර ඇත. එම ප්‍රවෘත්තියේ භාවිත කර ඇති වචන, හඬ සහ රූප කේටී ලාල්කාන්ත අමාත්‍යවරයා කෙරෙහි අපහාසයක් ඇතිවන අන්දමින් විකාශය කර ඇතැයි එන්තරවාසියේ සඳහන් වෙයි. මහජන දේපලක් වන සංඛ්‍යාත භාවිතයෙන් රජය ලබා දුන් බලපත්‍රයක් මත කටයුතු කරන ආයතනයක් ලෙස මෙම පෞද්ගලික මාධ්‍ය ආයතනය නිසි සැලකිල්ලකින් සහ වගකීමෙන් ක්‍රියා කළ යුතු බව එහි සඳහන්ය. අදාළ ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර අමාත්‍යවරයාගෙන් කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ලබා ගැනීමට මාධ්‍ය ආයතනය උත්සාහ කර නැතැයි නීතිඥවරයා නිකුත් කළ එන්තරවාසිය දැක්වෙයි. එය අපහාස කිරීම වෙනුවෙන් සිතාමතා පළ කළ ප්‍රවෘත්තියකි. රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයට අමතරව එම මාධ්‍ය ආයතනය සතු ඩිජිටල් හා අනිකුත් මාධ්‍ය අවකාශයන්හි ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම් බැරකම් ප්‍රකාශී තෑගි ඔප්පුවලින් ලැබුණු මිලියන 64.5ක දේපලක් යනුවෙන් සිරස්තල යොදමින් සමාජ මාධ්‍ය ගත කර තිබේ. එයද අමාත්‍යවරයාට අපහාසයක් වන පරිදි පළ කර ඇතැයි එන්තරවාසිය දැක්වේ. අදාළ පෞද්ගලික රූපවාහිනී නාලිකාව මගින් සිදු කළ මෙම අපහාසාත්මක පළකිරීමෙන් තම සේවාදායකයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10කට තක්සේරු කර ඇතැයි අමාත්‍යවරයාගේ නීතිඥවරයා පෙන්වා දෙයි. එම මුදල මෙම එන්ත්‍රවාසිය ලැබී දින 7ක් ඇතුළත ගෙවන ලෙස දැනුම් දී ඇත. අද යොමු කළ මෙම එන්ත්‍රවාසියේ ඉල්ලීමට අනුව ක්‍රියා නොකළහොත් නෛතික පියවර ගනිමින් නඩු පවරන බවද වැඩිදුරටත් සඳහන්ය.
ඉන්දීය උප ජනාධීපති CP රාධකෘෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා යට දිවයිනට පැමිණේ. උප ජනාධීපතිවරයා ලබන සඳුදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එම කාලයේදී කොළඹ රථවාහන කොට්ටාසිය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. උප ජනාධීපතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් හෙට උදෑසන දිවයිනට පැමිණේ. ඉන්පසු ඒ මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ පැමිණ ග්‍රෑන්ඩ් පාස් ඔරුගොඩවත්ත හන්දියෙන් බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල හන්දිය දක්වා පැමිණේ. ඉන්පසු ඩී.එස්. සේනානායක හන්දියෙන් හෝටන් පෙදෙස හරහා නෙළුම් පොකුණ වටරවුම ආනන්ද කුමාරස්වාමී මාවත පුස්තකාල හන්දිය මල්පාර හන්දිය ලිබර්ටි වටරවුම ශාන්ත මයිකල් වටරවුම ශාන්ත මයිකල් පාර ඔස්සේ ගාලු පාරෙන් කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකට පැමිණීමට නියමිතයි. එම කාලයේදී අදාළ මාර්ගවල ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි. උප ජනාධීපතිවරයා තමා සිටින හෝටලේ සිට ජනාධීපති ලේකම් කාර්යාලය දක්වා හෙට ගමන් කරයි. ඉන්පසු අරලියගහ මන්දිරට යාමටද නියමිතයි. මෙම කාලයේදී විකල්ප මාර්ග භාවිත කරන්නයි රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ. අවස්ථානුකූලව එම මාර්ගවල හෙට සහ ලබන සඳුදා උප ජනාධීපතිවරයා හදිසියේ සංචාරය කළ හැකිය. එබැවින් වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවද පොලිසිය සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සේවය යොදවා තිබුණද මද්‍රව්‍ය නිවාරණය කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ටාසේ අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.යූ. වුඩ්ල මහතා පවසයි. රටම එකට ජාතික මෙහෙයුම මේ වන විට විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. 18 අංකය අමතා ජනතාවට ඊට අදාළ තොරතුරු පොලිසියට ලබා දිය හැකිය. නැවතත් එම ෂණික කෙටි දුරකථන අංකය 18. උත්සව සමයේ වුවද එම අංකයට තොරතුරු රැසක් ලැබෙමින් පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ලැබෙන තොරතුරුවලට ෂණික ප්‍රතිචාර දක්වන බවද හෙතෙම පැවසිය. දෛනිකව අපේ නිලධාරීන් විශේෂයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් නීති විරෝධී කටයුතු සඳහා දැන් සම්පූර්ණයෙන්ම දැල එළලා තියෙනවා. ඒ නිසා අපි මහ ජනතාවට නැවතත් මතක් කරනවා. 18 ඔබ උනන්දු වෙන්න. ඔබ මේ සඳහා ගනු ලබන දායකත්වය මං හිතන හැටියට මේ රටේ අනාගතය කෙරෙහි ඔබ දක්නා මහ ජනතාවගෙන් ලබන කොටස්කරුවෙකු හැටියට තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා පොලිසිය ඔබ සමග ඉන්නවා. ඔබව ආරක්ෂා කරන්නට ඉන්නවා. විශේෂයෙන් පොලිස්පතිතුමා හැම විටම හැම පොලිස් නිලධාරියෙකුටම මතක් කරලා තිබේ මූලිකව හැම මිනිස්සෙක්ගේම ආරක්ෂාව අපි තහවුරු කරන්න ඕනේ කියලා. පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරයේ 7 වෙනි සිහිපත් කිරීම වෙනුවෙන් හෙට විශේෂ යාඥා දිනයක් ලෙස සලකා ක්‍රියා කරන්නයි කොළඹ අගරාදුගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිති. සෑම දේවාස්ථානිකම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සහ පීඩාවට පත් වූ ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් හා ප්‍රහාරයේ පිටුපස සැඟවී ඇති සත්‍ය සහ සාධාරණය කඩනමින් ඉටුවීම වෙනුවෙන් යාඥාමය හෙට පැවැත්විය යුතුය. සෑම කතෝලිකකුම තම නිවසේ යාඥා දිනයක් පවත්වන ලෙසත් දැනුම් දීමක් කෙරේ. ලබන 21 වෙනිදා අඟහරුවාදා යාඥාවේ සහ කණ්ණලව්වේ දිනයක් ලෙස නම් කර ඇත. එදින සෑම දේවාස්ථානයකම පෙරවරු 8:45ට මළවුන්ගේ සීනුව නාද කෙරේ. පෙරවරු 8:47ට ඔවුන් සියලු දෙනා වෙනුවෙන් පහන් දැල්වීමෙන් අනතුරුව යාඥා මෙහෙය පැවැත්වීමට නියමිතයි. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් බාර ගැනීම ලබන සිකුරාදායි නවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donits.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අදාළ උපදෙස් පරිදි අයදුම් කළ හැකිය. නැවතත් එම වෙබ් අඩවි ලිපින www.doenets.lk හෝ www.onlineexams.gov.lk.
රජයේ පාසල්වල දරුවන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයතුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවද විභාගයට අයතුම් කළ යුතුය. රජයේ සහ රාජ්‍ය අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් තමාට ලබා ද ඇති පරිශීලක නාමය සහ මුරපද භාවිත කරමින් අයදුම්පත් සම්පූර්ණ කළ යුතු බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය පවසයි. පෞද්ගලික ආයතුම්කරුවන්ට තම ජාතික ඇඳුම්පත භාවිත කර මාර්ගගතව ආයතුම් කළ හැකිය. ආයුම් කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමා සන්තකයේ සුරක්ෂිතව තබා ගන්නයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ආයුම්පත් බාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් නියමිත දිනට පෙර විභාගය සඳහා ආයුම් කරන්නයි එම දෙපාර්තමේන්තුව අපේක්ෂකයන්ට දැනුම් දෙයි. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කළ 55 වනි රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වේ. ඊට අදාළ අනුමත ලේඛනය ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත ශ්‍රී ලංකාව නිල වශයෙන් බහර දී තිබේ. එම අවස්ථාවට එක් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහලේකම් ගිල්බර්ට් හොන්ක්බෝ මහතා කියා සිටියේ මෙම සම්මුතිය අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව කම්කරු ප්‍රජාවගේ ගෞරවය සමානාත්මතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය කැපවීම යළි තහවුරු කළ බවයි. ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් මෙම පියවර ගිල්බර්ට් මහතා අගය කළේය. අනුමත කළ සම්මුතිය ප්‍රකාරව නීති හා ආයතනික රාමු සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට සහාය වීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය සූදානමින් සිටී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ හිස මුදුනේ සිට දෙපතුල වන තුරු සිරුරේ ඇතිවන තුන්දුස් උවදුරු දුරු කළ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් පොහොර මාසය පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන පොල් පොහොර සහනාධාර වැඩසටහන 2026 අප්‍රේල් ආරම්භයේ ඔබත් නොපමා වයිදුම් කරන්න. ශනික ඇමතුම් 19/16. ඌව පළාත් සමාජ සංවර්ධන වැඩසටහන යටතේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු වෙනුවෙන් වැඩිහිටියන් සඳහා සංවිධාන කළ මානසික සුවතා සහ රසවින්දන වැඩසටහනක් මොනරාගල පිළිසරණ වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විනි. පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒ සඳහා මූලික වික්‍රා කළේය. එහිදී වැඩසටහනට සහභාගී වූ වැඩිහිටියෝ ගීත ගායනින් සහ වාදනින් තම හැකියා ප්‍රදර්ශනය කළහ. පොල් පොහොර මාසය පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන පොල් පොහොර සහනාධාර වැඩසටහන 2026 අප්‍රේල් ආරම්භයේ ඔබත් නොපමා වයිදුම් කරන්න. 0112 ශනික ඇමතුම් 19/16. පොල් පොහොර මාසය පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන පොල් පොහොර සහනාධාර වැඩසටහන 2026 අප්‍රේල් ආරම්භයේ ඔබත් නොපමා වයිදුම් කරන්න. 0112 ශනික ඇමතුම් 19/16. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB ඩිජිටල් බැංකිං ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. සැම්සුන් සමාගම ලොව අංකිකයේ රූපවාහිනී සන්නාමය ලෙස සිය විශිෂ්ටත්වය අකණ්ඩව 20 වැනි වරටත් තහවුරු කරයි. ඔම්ඩියා වෙළඳපළ පර්යේෂණ ආයතනයට අනුව පසුගිය වසරේ ගෝලීය රූපවාහිනී වෙළඳපළින් 29% එක් වූ ආදායම් කොටසක් තමන් සතු කර ගැනීමට සැම්සුන් සමාගම සමත් විය. ප්‍රේක්ෂකින් රූපවාහිනී නරඹන ආකාරය වෙනස් කරමින් ඊට නවෝත්පාදන රැසක් හඳුන්වා දීමට සැම්සුන් සමාගම 2006 වසරේ සිට ක්‍රියා කර තිබේ. විදුලි පරිභෝජනය අවම සහ ඉහළ ගුණාත්මක භාවයක් සහිත පැහැදිලි රූපරාමු ඇතුළත් LED රූපවාහිනී පෙළ වෙළඳපළට හඳුන්වා දීම එහි කැපී පෙනේ. නවලොවක පහසුවම අරඹමින් ඉදිරියෙන් ගනුදෙනුව සරල වේ අපේ අපෙකෙන් මුළු රටම එක මිටට ලංකරයි තත්පරෙන් දිවි ගමන පැද යන්න ඇඟිලි තුඩු ටච්චකෙන් ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB ඩිජිටල් බැංකිං ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්
ආවරණය ඔබත් සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් හෝ වෙනත් සේවා සපයන්නෙක් නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිවීම අනිවාර්ය බව ඔබ දන්නවාද? 1912 අමතන්න. දකුණු පළාතේ අතුරලේ ප්‍රාදේශීයකම් කොට්ටාසේ පිහිටි බෝපගොඩ තැපැල් කාර්යාලයේ නව BOC කනෙක්ට් නියෝජිත බැංකු සේවා මධ්‍යස්ථානයක් විවෘත කළ බව ලංකා බැංකුව පවසයි. එම බැංකුවේ සේවා මෙතෙක් ඍජු නියෝජනයක් නොතිබුණු ප්‍රාදේශීයකම් කොට්ටාස වෙත එම සේවා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරිණි. එමගින් ප්‍රදේශයේ ජනතාවට ගමන් කාලය සහ පිරිවැය අවම කරමින් සෙනසුරාදා දිනයද ඇතුළුව පසුරු 4 දක්වා බැංකු පහසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. ඔබත් සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් හෝ වෙනත් සේවා සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවාද? SLTDA සමග ලියාපදිංචි වී නීතිමය පිළිගැනීමක්, වඩා හොඳ ආදායම් අවස්ථා සහ හොඳ පුහුණුවක් ලබා ගන්න. SLTDA වෙබ් අඩවියට පිවිස සරල පියවර කිහිපයකින් මාර්ගගතව ලියාපදිංචි වන්න. SLTDA ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වීම නීති විරෝධී. වැඩි විස්තර සඳහා අමතන්න 1912 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ශක්තිය හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන් කසාකල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 012 විෂ මද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල 150ක් මධ්‍යම පළාතේ තෝරාගත් පොලිස් ස්ථාන වෙත බෙදා හැරීම පසුගියදා සිදුවිය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඩෙල්මේජ් ෆෝසයිත් සමූහය සමග එක්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය SBS අභයකොන් මහතාට මෙම කට්ටල තොගය පරිත්‍යාග කළේය. එම කට්ටල මගින් මධ්‍යසාර සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග 8ක් භාවිත කර ඇද්දැයි ශ්‍රනිකව හඳුනාගත හැකිය. මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම අවම කිරීමේ නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපොළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112 077 787. විදෙස් පුවත් අමරිකාවේ අඛණ්ඩ අවහිර කිරීම මැද්දේ හෝමුස් සමුද්‍ර සන්ධිය යලි වසා දැමීමට ඉරාන හමුදාව තීරණය කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. සටන් විරාමයේ පවතින තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා ඊයේ සම්පූර්ණ නිව්‍යුත් කෙරිණි. ඊට ස්වල්ප වේලාවකට පසු අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියා සිටියේ සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත වී තිබෙන අතර ව්‍යාපාර සඳහා තමා සූදානමින් සිටින බවයි. නමුත් සාම ගිවිසුමකට එළඹෙන තුරු ඉරාන වරාය සඳහා අමරිකාවේ අවහිර කිරීම අඛණ්ඩව පවතින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. අමරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් කිරීමේ උත්සාහයන් ඉදිරියට ගෙන යමින් පාකිස්තාන හමුදා ප්‍රධානියා සහ එරට අග්‍රාමාත්‍යවරයා සිය රාජතාන්ත්‍රික සංචාරය අවසන් කරති. හමුදා ප්‍රධානී ෆිල්ඩ් මාර්ෂල් අසීම් මුනිර් මහතා ටෙහෙරානින් පිටත්ව ගොස් තිබේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා තුර්කියේ සිට අපසු මව් බිම වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින 3ක සංචාරයේදී පාකිස්තාන හමුදා ප්‍රධානියා සාකච්ඡාවට කිහිපයක් පැවැත්විය. ජපානී මධ්‍යම නගණ්ඩු ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනය 2ක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන කලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ පළමු භූකම්පනය එරට වේලාවෙන් අද පස්වරු 1:20ට පමණ සිදුවී ඇති බවයි. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ එකක 5කි. එම ප්‍රදේශය ආශ්‍රිතවම පස්වරු 2:54ට තවත් භූකම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය එකක 5.1කි. මෙම භූකම්පන දෙකෙන්ම සුනාමි තර්ජනයක් නැතැයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි. තීරණාත්මක khනිජ සඳහා වන සැපියුම් දාම විවිධාංගීකරණය කිරීමේ උත්සවයන් වේගවත් කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරු සහ අනිකුත් නිලධාරීහු එකඟ වෙති. මේ පිළිබඳ රැස්වීමක් වොෂින්ටනයේදී ඊයේ පැවැත්විණි. G7 සහ G20 රටවල මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් පැවැත් වූ රැස්වීම්වලට සමගාමීව මෙය සංවිධානය කර තිබුණි.
ක්‍රීඩා පුවත්. ඉන්දිය ප්‍රමියර්ලි ක්‍රිකට් තරගවලි 26 වැනි තරගේ බෙංගලූරුහිදී දැන් පැවැත්වේ. රොයල් චැලෙන්ජර්ස් බෙංගලූරු සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙහිදී තරගවාදිතේ කාසිය වාසිය දිනගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු රැකීමට තිරණය කළය. පළමුවෙන් පන්දුවට පහර දෙන රොයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් විය. කාලගුණ වාර්තාව. ලබන සඳුදා සිට දිවිනි බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුකූලී තත්ත්වයක් අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර මධ්‍යම සබරගම ඌව වයිඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවෙනි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තින් යළිත් සිරස්තල. ගල්ලංකුරු ගැටලුවට ජනපති විශේෂ කොමිසමක් පත් කළේ රජයේ වැරදි වසන් කිරීමට නොවන බව අවධාරණය කෙරේ. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ඇමති කේඩී ලාල් කාන්තගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර ඇතැයි හෙළිවෙයි. ශ්‍රී ලංකාව වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි සම්මුතිය අනුමත කරයි. ඉන්දිය උපජනපතිගේ නිල සංචාරය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්. උත්සව සමයේ වුවත් රටම එකට ජාතික මෙහෙම අඛණ්ඩව ක්‍රියාත්මකයි. පාස්කු ප්‍රහාරයේ 7 වෙනි සිහිපත් කිරීම වෙනුවෙන් හිට විශේෂ යාඥා දිනයක්. 2026 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගැනීම ලබන සිකුරාදායින් අවසන්. ලබන සඳහා සිට දිවෙනි බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන ලකුණු. අමරිකාවේ අකණ්ඩ අවහිර කිරීම මැද ඉරානය හොමු සමුද්‍ර සන්ධිය යළි වසා දමයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලි 26 වෙනි තරගය දැන් සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමත්යි. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න රාත්‍රී 9ට.